හායි හලෝ කොහොමද ප්‍රෝග්‍රෑම් එකට යන්න කලින් ටක් ගාලා ක්වික් මේකප් එකක් try කරන්න හදන්නේ. මං අද යූස් කරන්නේ වියානකේ ප්‍රොඩක්ට්ස් ගොඩාක් වෙලාවට. ඊට අමතරව CCUK එකේ බ්ලෂර්ස් යූස් කරලා තියෙනවා. තව මං ඔන්ලයින් ඕඩර් කරලා අරගත්ත ලිප්ස්ටික් වර්ග යූස් කරලා තියෙනවා වගේම තමයි මම වෙනම පර්චේස් කරලා ගත්ත අයිෂැඩෝ පැලට් එකක තියෙන කලර්සුත් මෙතනදී යූස් කරනවා. මම මේකප් එක කරගෙන යන්නේ මුලින්ම Viana HD liquid foundation එක apply කරලා ඊළඟට eyeshadows උත් mix එකේ තමයි palette දෙකම use කරලා apply කරන්නේ. eyeliner එක අඳින එක මට පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා මම අලුත් trick එකක් හොයාගත්තා. අර palette එකේම තියෙන black color එකෙන් මුලින්ම පින්සලෙන් ඇඳගෙන මේ වගේ ඊට පස්සේ outline කරනවා liquid eyeliner එකෙන්. ඔයාටත් eyeliner එක අඳිද්දී ස්ට්‍රගල් කරනවා නම් මේ ටිප් එක යූස් කරන්න පුළුවන්. ස්මඩ් වෙන්නේ දවසම මේකප් ලුක් එක තියෙනවා. මේ තියෙන අර CCUK එකේ බ්ලෂර්ස් දෙක මේක කාලයක් ට්‍රෙන්ඩින් වගේ නිකන් හැමෝම යූස් කරන්න ගත්තා. මං කලර්ස් දෙකක් මෙතන මික්ස් කරනවා. අර බ්‍රවුනිෂ් ස්පයිසි කලර් එක මුලින්ම බ්ලෙන්ඩ් කරලා ඒකම අරගෙන ෆේස් එක කට් කරනවා මේකප් බින්දුවක්වත් අපිට යවන්න නැතුව. ඊළඟට ආපහු ඉතුරු බින්දු දෙක බ්ලෙන්ඩ් කරන්න කලින් මම ඔයාලා දකින්න ඇති කන්සීලර් එක චුට්ටක් යූස් කරා. අද මම ලිප්ස්ටික් එකක් යූස් කරන්නේ ලිප් ලයින් එකෙන්ම ලිප් එක ෆිල් කරලා ෆයිනල් ටච් අප්ස් වලට මෙන්න මේ ලස්සන ලිප් ග්ලොස් එක යූස් කරනවා. ඊට පස්සේ එන්ඩ් එකේදී මම Viana HD powder එක යූස් කරනවා. ලූස් powder එක අද මගේ ළඟ නැහැ. ඊළඟට චූටි සිම්පලි පින්ටරස්ටි hair style එකක් දාගන්න short hair තියෙන නිසා. So that's it. මේ විදිහට තමයි විනාඩි 5න් ඔෆිස් එකේ වොෂ් රූම් එකේ මම මේකප් එකක් ක්‍රියේට් කරේ. So bye.